මේක තමයි යාපනයේ මුරුංග කියන්නේ. මේක හරි රහයි. මෙල්ලම් හැදුවනම් තනි රහක් තියෙනවා මේකේ. ඒක තමයි මෙන්න මේක. අදට අපිට ඇති මේක. මේව තමයි මං කඩලා ගෙනාපු මුරුංග කොළ. දැන් මේකෙන් අපි මැල්ලුමක් හදන්න යන්නේ. බලමු කොහොමද ඒ කියලා. මැල්ලුමක් හදනවා නම් අපි ඉස්සෙල්ලාම මේක අපි සුද්ධ කරලා ඉන්න ඕනේ. දෙපැත්තම හොඳට බලන්න මොනවා හරි තියෙනවද කියලා. එහෙම නැත්නම් මේ අපේ ගහේ නම් මොකුත් එහෙම නැහැ. හරි හොඳ මුරුංග කොළේ. ළමයින්ගේ මොලේ වර්ධන සේරම දේවල්ට මේව හොඳයි. මේ සතියට සැරයක් හරි කන්න දෙන්න ඕනේ ළමයිට. එතකොට තමයි එයාලට පෝෂණය හම්බ වෙන්නේ. Nah, apa dia kecil ini kita. හරිම හොඳ මුරුංග කොළ. මේ වගේ නැචරල්ම මුරුංග කොළේ මෙල්ලුමක් කනවා නම් ඉතින් මේක රහත් වෙඩි සතුටත් වෙඩි. අපි හදපු ගහින් අපි කෑමක් එක වේලාවකට කනවා නම් ඒක ඉතින් අපිට වටිනවා. කොහොම වුණත් මම ඒවට කැමති. මම මේ වගේ තව දේවලුත් වෙවිලා කාටත් දීලා තියෙනවා. ඒක ලොකු පින්. අපිට ලක්ෂ ගාණක් මිනිස්සුන්ට උදව් කරන්න බැරි වුණාට මේ වගේ පොඩි පොඩි දේවල් වලින් උනත් උදව් කරන්න පුළුවන්. පොඩි ගෙවක් හදලා ඒකින් අපි දවසට එක වේලාවකට හරි එක දෙයක් දෙන්න පුළුවන් නම් ඒක ඉතින් ලොකු දෙයක් තමයි ඉතින්. හැමෝටම ඉතින් ඒ වෙන්නේ නැහනේ. මේ බලන්න හොඳ නැචරල් මුරුංග කොළේ මෙල්ලුම්. දැන් අපි හදන්න යන්නේ. දැන් මේකට අපි පොල් හොඳට ගාගත්තු හොඳ පොල් අනිත් එක අවුමිරිස් ඩිංගක් සුදු ලුණු එකක් දාලා අනිත් එක අවුමිරිස් සුදු ලුණු බී ලුණු සේරම දාලා ඒක හොඳට කොටලා ඊට පස්සේ මේකට දාලා අපි හොඳට අතින් මේ වගේ මේව කරගන්න ඕනේ. ඊට පස්සේ මේක පොඩ්ඩක් ලිපේ තියලා ගොඩක් තැම්බෙන්නේ නැතුව ලයිට් මේවකින් අරගන්න ඕනේ. හරිම හොඳ මුරුංග කොළ. මැල්ලුම නම් දැන් හරි රහයි. අපි කාලත් ඉවරයි. මැල්ලුම නම් කියලා වැඩක් නැහැ. හරිම රහයි.